ආයිබන් කාලේ වඳුරුගු බාස්රෝ ට්‍රේඩ් සෙන්ටර් එකේ අපි මේ දවස්වල ඇවිල්ලා ඉන්නේ මොනරාගල. මේ අපි ඉන්නේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරේ. ඉක්මනට කියනවා කට්ටිය එන නිසා, පිරිස වැඩියෙන් ඉන්න නිසා වීඩියෝ වලට කැක් ගහලා ඉන්න කම්මැලිලා ඉන්න. රෙදි කඩේ අයියටත් ලැජ්ජාව තියෙනවා. හරි. එතකොට අපි කිරණ රෙදි වගයක් එකතු කරලා තිබුණා. අද දවසේ වැඩිපුර එකතු කරනවා කියලා තිබුණා. හැබැයි අපි එකතු කරේ නැහැ. අපි ඒ වෙනුවෙන් දෙයක් තීරණය කරා මේ තියෙන රෙදි ටික ඉවර කරනවා කියලා. රෙදි ටික ඉවර කරනවා නම් මිනිස්සුන්ට වාසියක් වෙන්න ඕන. අපි ඊයේ දවසේ විකුණන ගානට වැඩිය රුපියල් 200ක් 250ක් අඩු කරනවා කියලා තීරණය කරා මේ කිරණ රෙදි වල මිල. මේ පැත්තේ තියෙනවා වීල් කොටන් වල සහ මේ කොටන් රෙදි වල. ඉතින් මේ ඔක්කොම මේව ටිකක් පෙන්නනකො හෑන්ඩ්ලූම් ටික. මේ ඉතින් මේවා ඊයේ දවසේ විකුණන ගානට වැඩිය මිල අඩු කරනවා කියලා තීරණය කරා. ඒත් එක්කම මේ මෙතන තියෙන්නේ රුපියල් 18 යාර 5ක් දෙන. යාර 5ම රුපියල් 18 දෙන රෙදි. එතකොට බොහෝ දුරට අපිට තව දුරටත් මේ જાතියේ රෙදි අපි මොනරාගලට එකතු කරන එකක් නැහැ. අපේ ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක තෙල් මිල වැඩිවීමත් එක්ක සෑහෙන කිලෝමීටර් ප්‍රමාණයක් උස්සගෙන ඇවිල්ලා ඉවර වෙලා අපි මේ රෙදි කපන එක ඇතුලේ අපිට ලැබෙන දෙයක් නැති තරමයි. ඒක නිසා තොග අවසන් වෙන්න කලින් යාර 5ම රුපියල් 18 විකුණන රෙදි ඇවිල්ලා අරන් යන්න මොනරාගලට ඌවේ ජනතාවට මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද සෑහෙන දුරක් තරණය කරන්න ඕන, තෙල් ටික ගහ ගන්න ඕන, QR එක හදාගෙන පෝලිම් වල ඉඳලා ඔත්තේ ඉරට්ටේ බලනවා. ඉතින් එහෙම ප්‍රශ්නත් එක්ක තෙල් ගහගෙන මාර ගේමක් ගහලා ලොරි වල ගණන් ගෙවාගෙන කරන්න අමාරු නිසා මේ තියෙන ටිකෙන් අපි බොහෝ දුරට ඌවේ මොනරාගල සේල් එකේ යාර 5ම 18 විකුණන ඒ පාන්දර තාම හදලවත් නැහැ. අපි ඒ රෑ යනකොට තනිකරම ඇවිල්ලා පෙරලලා දාලා තිබුණු යුද පිටියක් වගේ තමයි තවමත් අපේ වෙළඳ පරිශ්‍රයේ තියෙන්නේ මේ භූමිය. අපි ඉක්මනින් හදන්න ඕන. රුපියල් 850ට වගේ 850ට 1200ට විකුණපු කොට කලිසම් සෙට් එකක් තියෙනවා. අපි රුපියල් 500ට දැම්මා. ඒ වගේම මේකේ තොග අවසන් වෙන්න කලින් අපි මෙතනින් එන්න කලින් මේ විකුණන මේ තෝරන්න තියෙන දේවල් වල ඩිස්කවුන්ට් දාලා ඉක්මනින් හැම දවසෙම මොනවම හෝ අඩු කරලා ඉවරලා දාලා ඉවර වෙලා අපි තොග අවසන් කරන් යන්න තමයි බලන්නේ. ලස්සන සරන් ටික නිකන් මේක පෙන්නලා දාන සරන් ගැන. සරන් අද දවසේ ලැබෙන්නේ නියමිතයි. හෙට දවසට අපි අලුතෙන් සරන් එකතු කරනවා. ඉන්දියන් ප්‍රින්ටඩ් බතික් එක. සරන් විවිධාකාර වූ වර්ග තියෙනවා. හැබැයි මේ ක්වොලිටියේ සරන් එකටම ක්වොලිටි පාට යන්නේ නැහැ. ඝනකම වැඩි, කාලයක් අඳින්න පුළුවන්. ඉතින් ඩෙනිම් ෂෝට් වල තව ටිකයි තියෙන්නේ. ෂෝට් වර්ග සහ කලිසම් වර්ග නම් තව තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ එකතු වෙන්න මේ කලිසම් එහෙම එකතු කරපු නැති ඒවා දැන් එකතු කරන්න තියෙන ඒවා තියෙනවා. බෙඩ්ෂීට්, කොට්ටවුර, තුවා, සරන්, කලිසම් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම නිකමට මතක් කරනවා කෑම වර්ගයක් ගෙයින් ගෙට අතින් අතට ගිහිල්ලා අවුරුදු චාරිත්‍ර කරනවට වැඩිය බෙඩ්ෂීට් එකක්, කොට්ටවුරයක්, තුවායක්, සරමක් වගේ දෙයක් ගෙදරකට තෑග්ගක් විදියට දුන්නොත් ඒක අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දත් පහු වෙනකන් පාවිච්චි කරાવી මිනිස්සු නිරන්තරයෙන් මතක් කරાવી. කන දෙයක්, ෂෙය වෙන දෙයක් ඉක්මනින් ඉවර කරනවට වැඩිය තව කෙනෙක්ට තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කේක් පෙට්ටියක් හරි මොකක් හරි අතින් අත යවනවට වැඩිය මේ වගේ දෙයක් ඔයා කාටම හරි වාට වටින කෙනෙක්ට තෑග්ගක් විදියට දුන්නොත් ඒක සතුටින් පාවිච්චි කරાવી. කඩන රෙදි වර්ග යාරවලට කඩන රෙදි වර්ග මේ වන්නක සුපිරි ටී-ෂර්ට් සෙට් එකක් එකතු කරලා තියෙනවා. මොන්රාගලටම තමයි මේක එකතු කරේ. පැකට් එක කඩලම ගියා. මේ වන්නක සුපිරි පැකින් එකක නියමටම ආපු හොඳ GSM අගයක් තියෙන DTF print එක තියෙන හොඳ ටී-ෂර්ට් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳට බරයි ළමකමින් තියෙනවා. ඒ ටී-ෂර්ට් අපි මෙහෙට 1500ක් එකතු කරලා තියෙනවා. ඉතින් අපි හිමීට print එක පෙන්නමු. ඒකේ වීඩියෝ එකක් වෙනම කරන්නම්. අපි රෝල් වලින් යාර ගන්නට කඩලා දෙන රෙදි සෙට් එකක් තියෙනවා. කට්ලෝන් වර්ග වෙනත් රෙදි වර්ග තියෙනවා. ඒත් එක්කම අද දවසේ නම් අනිවාර්යයෙන්ම අපි එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා තවත් රෙදි වර්ග රෙදි රෝල් කීපයක්ම. ඉතින් ඔයගොල්ලන්ට රෙදි තමන්ගේ රස්සාව කරගත්තා වගේම විලාසිතාවට ඇඳුම් ඇඳගන්න මහාන අයට ඔන්න අවස්ථාව තනි පාට රෙදි, කට්ලෝන් රෙදි ඊළඟට මේ හරිය දැන් අපි ඈතට පෙන්නන රවුමක් කරකවලා අපි වැඩි කරමු. විවිධාකාර වූ රෙදි වර්ග තියෙනවා. ඒ ඔයගොල්ලන්ට තියෙන්නේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න. අපි ඊයේ දවසේ 29 වෙනිදා හිටියා. ඒ වගේම අද දවසේ 31 වගේම අප්‍රේල් 1 වෙනිදා පමණ. අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ සේල් එක අදින්නේ නැහැ. අප්‍රේල් 1 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් මොකද මේ හෝල් එකේ වෙන වැඩසටහනක් තියෙනවා. නැත්නම් අපි කොහොම හරි ඉන්නවා. ඉතින් අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ සේල් එක ඇදෙන්නේ නැහැ.
ඔයගොල්ලෝ පුළුවන් අය හැමෝම ඉන්න දැනටමත් මේ උදේ අපි නිකන් දොර අරන් ආව විතරයි. දැනටම සාමාන්‍යයෙන් 15ක 20ක විතර පිරිසක් ඉන්නවා. දිගින් දිගට අපිට සේල් එකේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ. ඇත්තටම ආදරණීය මොනරාගල ජනතාව මෙතන කඳවුරු බැඳ ගන්න හින්දා. එහෙනම් ආදරයෙන් ආරාධනා කරනවා ආව හැමෝටම මෙන්න බොහොමත්ම ස්තුතියි ආදරේ. මේ පණිවිඩය ෂෙයා කරලා දෙන්න කට්ටියට කියන්න. ගාල්ලේ වතුරුණු බාසුල ට්‍රේඩ් සෙන්ටර් එක මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයට ඇවිල්ලා ඉන්නවා. ඒ ඉන්නේ 31 සහ අප්‍රේල් 1 වෙනිදා විතරයි. අද දවසේ ඔන්න මිලාඩු කිරීමක් කරා අලුතෙන් එකතු කරන්න බැරි දේවල් ටික අපි ඉවර කරලා දාන්න. ඊයේ ආගන්න බැරි වුණා. තෙල් ටික ගහ ගන්න අමාරු ප්‍රශ්නයක් හින්දා. එතකොට ඔන්න අද රාත්‍රියේ අපි බඩු එකතු කරනවා. එතකොට අපි හිතනවා ඒ තොග අවසන් වෙලා තියෙවි කියලා. මිල ගණන් එහා මෙහා කරලා වෙනස් කරලා ඔයගොල්ලන්ට බඩු විකුණන්න අපි සැදී පැහැදී ඉන්නවා කියන පණිවිඩය කියන තමයි මේ වීඩියෝ කරේ. හැමෝටම ජයෙන් ජය වේවා.